දවසක් ඒවා සියලු දෙනාටම මම වේයන්ගොඩ සචින් ජාත්‍යන්තර පෙළ පාසලේ ගුරුවරියක් විදිහට සේවය කරනවා. අද අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙලා ඉන්නේ අපේ අවුරුදු 3ක් 5ක් අතර දරුවන්ට ඇති වෙලා තියෙන ගැටලු, දෙමාපියන්ට දරුවන් නිසා ඇතිවන ගැටලු, දරුවන්ට දෙමාපියන් නිසා අපි නොදැනුවත්ව දරුවන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් සහ අපේ සචින් ජාත්‍යන්තර පෙළ පාසල තුළදී එම දරුවන්ට කොහොමද මේ ගැටලු නිරාකරණය කර ගැනීමට උදව් කරන්නේ. ඒ වගේම දරුවන්ට ඒ ගැටලු නිරාකරණය කර ගැනීමට නිවසේදී දෙමාපියන් වශයෙන් අපි මොනවද කරන්න ඕනි කියලා අද අපි ඒ ගැන කතා කරන්න මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ළමා මනෝවිද්‍යාව සහ පෙළ පාසල් සම්බන්ධ AM ඩිප්ලෝමාධාරණී සහ එක්සත් රාජධානියේ වික්ටෝරියා කොලෙජ් ඔෆ් මියුසික් ඩිප්ලෝමාධාරණී MFA මෙන්ඩිස් ගුරු මහත්මිය මේ වෙන විට ඇය වේයන්ගොඩ සචින් ජාත්‍යන්තර පෙළ පාසලේ එඩියුකේෂන් ගුරුවරිය විදිහට සේවය කරනවා. ප්‍රථමයෙන්ම ඔබතුමියට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. අපේ පෙළ පාසලේ දරුවන්ට විතරක් නෙමෙයි අනිකුත් පෙළ පාසල්වල දරුවන්ටත් ඇති වෙලා තියෙන අවුරුදු 3ක් 5ක් අතර දරුවන්ට ඇති වෙලා තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ආහාර සම්බන්ධ ගැටලු. සමහර බබාලා ආහාර ගන්න කැමති නෑ. එයාලා කෑම ගොඩක් තෝරනවා. ගොඩක් ළමයි කෑම තෝරනවා තමයි. හැබැයි සමහර බබාලා ඉන්නවා වත් කන්නේ නැති ළමයි ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා හැම වෙලේම පිටි જાතිය කියන්නේ හැම වෙලේම බනිස්ම ඉල්ලන. එතකොට විතරින් හදන කෑම જાති කන්න අකමැති වෙනම කොටාසයක් ඉන්නවා. විතරින් මොනවද දුන්නත් කන්න කැමති නෑ. එයාලා කන්න කැමති ඔය කඩේ තියෙන දේවල්. ඒ කියන්නේ අපි කඩේකින් දෙයක් අරගෙන අර ශනික ආහාර කියලා කියන මේ වගේ දේවල් තමයි කන්න කැමති. ඉතින් දෙමාපියන් ලොකු මානසික ප්‍රශ්නකට මුහුණ දීලා ඉන්නවා මේ දරුවෝ හින්දා දරුවෝ කෑම කන්න නැති හින්දා. එතකොට අපිට මුලින්ම කතා කරන්න පුළුවන් සමහර දරුවෝ ඉන්නවනේ දැන් කෑම කන්නේ නැති. ඒ වගේ දරුවන්ට අපි කොහොමද ඒගොල්ලන්ට අවශ්‍ය පෝෂක පදාර්ථ ටික එකතු කරන්නේ? සමබල ආහාර වේලක් කියන්නේ මොකක්ද? ඊට අදාළ මොනවාද තියෙන පෝෂක පදාර්ථ? දීලා තියෙනවා මේ සමබල ආහාර වේලක් ළමයින්ට සපයා දෙන්න එක කොන්දේසි දාලා තියෙනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපේ පාසලේ එක දවසකට මේ ආහාරය පිටි ආහාරම ඉන්නවා. බත් ඇට වලට ඒ විදිහට අපි බෙදලා තියෙනවා. නමුත් අපි ඔබතුමියම මම අපි ගොඩාක් වෙහසක් දරනවා සමහර අයට කෑම කන්න. ඉතින් අපි ඒක යුතුයකම අපිට දමලා ළමයට පෝෂණය අවශ්‍යයි. විශේෂයෙන්ම මේ කාලේ තමයි පෝෂණය අවශ්‍යම තමයි. එතකොට මේ දරුවෝ දැන් පුරුදු වෙලා ඉන්නවා මේ රසකාරක දාපු වෙන ෆාස්ට් ෆුඩ් කන. ඒකට හරි කැමති. ඒකේ රසට කැමති. ඉතින් අපි ගුණේ බලන්න බෑ. සමබර ආහාරයක් වෙනවා ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහිත විටමින්, khනිජ ලවණ, ඔය වගේ අපි දන්නවා ජලය, ඒ වගේ දේවල් අවශ්‍යයි. නමුත් මේ දරුවන්ට අපි ගුණේ කිව්වට පුතේ අපි දැන් ඔබයි මමයි මේ අපි ගොඩාක් චාටු දානවනේ පුතේ ඔය වලුසය යනවා ලස්සන වෙනවා මහත් වෙනවා පොන්දි දික් වෙනවා කියලා අපි දානවා. නමුත් සමහර දරුවෝ අපි හරි විදසක් ගන්නවා කැමති නැහැ. පිටි වර්ගමයි කන්න හොයන්නේ. ඒගොල්ලෝ ආසයියේදී ඒ කෑම පැකට් එකේ මේ වගේ දේවල් තිබ්බම ටක් ගාලා ගන්න. අනිත් වෙලාවට මූණ ගහගෙන කන්නේ නැහැ මේකසත් දෙමව්පියන්ට කියන්න තියෙන දැන් දෙමව්පියෝ පීඩාවටපත් වෙනවා මේ වෙලාවේදී. දෙමව්පියොත් අද කාලේ ගොඩාක් විසි. ඒගොල්ලන්ටත් කාර්යකාරී තියෙනවා. තව දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ පොඩි ළමයින්වත් බලා ගන්න ඕන. ගෙදර වෙන ප්‍රශ්න තියෙනවා. මේ සේරමත් එක්ක අපි කොහොමද මේ දේ කරන්නේ? මම යෝජනා කරනවා දෙමව්පියන්ට දරුවන්ට කඩේ විදිහට කෑම උදාහරණයක් අපි කඩෙන් සෑන්ඩ්විච් එකක් ගන්නවා. ඒකට අපි චීස් සෑන්ඩ්විච් එකක් ගන්නවා කියමුකෝ. ඉතින් හැමදාම දැන් දරුවන්ට චීස් හොඳයි. පොඩියට පොඩි අයට චීස් බටර් ඒ වගේ කිරි දෙන්න කියනවා. හැබැයි දරුවා ඒකම ඉල්ලනවා. ඒ දෙයම කනවා. ඒක හොඳයි. ඒක දරුවෝ විශේෂයෙන්ම හරි ආසාවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව කන දෙයක් තමයි සොසේජස්. ඒක ඇත්තටම හොඳ නෑ. ඒක නිසා අපි මේ දේ මග අරින්න මම යෝජනාවක් කරනවා එකක්. සෑන්ඩ්විච්
සෑන්ඩ්විච් එක හදනකොට පුළුවන් නම් ගෙදර හදලා දෙන්න. ඒකට සලාද කොළ ටිකක් දරුවා කන්න කැමති ටිකක් මික්ස් කරලා මොනවා හරි කරලා හදලා දෙන්න. ඒ වගේම සොසේජස් කන්න කැමති දරුවෙකුට මොනවා හරි චිකන් කෑල්ල, මස් කෑල්ල, මාළු ටිකක් ෆ්‍රයි කරලා හරි ඒකට එකතු කරලා හදලා දෙන්න කියලා. ඒ වගේම පලා වර්ග කන්නද දරුවෝ ඉන්නවනේ. පලා කන්න බොහොම මේ අකමැති. ඉතින් අවශ්‍යයි එළවලු කන්නේ තියා ඉන්නවා. මස් වලටම චීස් වලටම බටර් වලටම පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒ වගේ දරුවන් මම කරන යෝජනාව තමයි දෙමව්පියන්ට චුටි ඇස්බැඳු වැඩ සමහර විට කරන්න වෙයි. ඒ කියන්නේ අපි කන්නේ නැහැ කියලා දරුවෙක් කොලවන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් උපක්‍රමශීලීව කොටු කොළ ටිකක් අරගෙන ඒක චුට්ටක් වෙන් කරලා මෙම්ම වගේ අර පොඩි එකත් එක්ක අර දැන් මොකද එහෙම දෝලුවකට විශේෂයෙන්ම දෝලු කන්න කැමති නැහැ සමහර දරුවෝ මේ කන්නේ අයම ඉන්නවා ඉලවලු අපි ඒක අත්දකින්නවනේ ඒ වගේ පොඩ්ඩක් ඒ රසකාරකේ අර කඩේ දාලා තියෙන නූඩල්ස් එකේ රසකාරකේ වගේ නූඩල්ස් වලට එතකොට එකට රයිස් එකක් හදනවා නම් ඒ ගුණදායක විදිහට හදලා දෙන්න. ඒ වගේ බැට වර්ග කන්නේද දරුවා අපිට අවශ්‍යයිද දාන්නේ. එතකොට කඩල වගේ දෙයක් සමහර අය කන්න කැමති නම් ගොඩක් දරුවෝ ආස නැහැ. සමහර අය නම් ආසයි. ඒක හැමදාම එකම දේ නැතුව ඒගොල්ලන්ට විවිධත්වයෙන් දෙන්න. එක දවසක් අපි පිටිවර්ග පාන් හරි බනිස් හරි දෙනවා කියලා ඒක හරි ඒගොල්ලන්ට අපි පෝෂදායක විදිහට ඒක ඇතුළට මොනවා හරි දාලා දෙන්න. ඒක තමයි මගේ යෝජනාව. ටීචර්ට තව මොනවා හරි එකට එකතු කරන්න තියෙනවා. තුනට අමතරව අපිට තව දෙන්න කියලා තියෙනවා අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ට ආහාර වේල තව දෙකක්. ඒ කියන්නේ ප්‍රධාන ආහාර වේල තුනට අමතරව දෙකක් දුන්නම දවසකටම ආහාර වේල 5ක්. ඒ දෙන අමතර ආහාර වේල දෙක සරල දෙයක් වෙන්න පුළුවන්. අපිට මොනවද දෙන්න පුළුවන් මේ සරල දේ වෙනකොට අපිට මොනවද දරුවන්ට දෙන්න පුළුවන් දේවල්. අපි කතා කරනකොට දරුවෝ ඉතාම ආස දෙයක් තමයි පෙන් රස වර්ග. චොක්ලට් වගේ දේවල් හරි ආසයි. චොක්ලට් නම් අපේ පෝෂණයේදී කියලා දරුවන්ට හොඳ දෙයක් කියලා චොක්ලට්. හැබැයි ඉතින් චොක්ලට්ම කාලා හරියන්නේ නැහැ. මේ ඒකට අපිට චොක්ලට් දුන්නට කමන්නේ දරුවන්ට. ඒ වගේම බිස්කට් වර්ග. ටිකක් දැන් අම්මට පුළුවන් නම් ගෙදර පොඩ්ඩක් බිස්කට් එක කඩේ බිස්කට් වල එච්චර පෝෂණයක් නැහැනේ අපි දන්නවනේ. ගෙදර හරි සමහර දෙමව්පියන්ට අමාරුයි. සමහර දෙමව්පියෝ හරි හොඳට ඒකට සැලකිලිමත් වෙනවා. ඒක බිස්කට් වර්ග, ඒ හොඳ වර්ග වලින් තෝරලා ඊට පස්සේ ෆෘට්ස්. පළතුරු ඒගොල්ලෝ කන්න ආස දේවල්. මේගොල්ලෝ සමහර කෑම කන්නේ නැත්නම් සමහර අපිට පුළුවන් ඒක ෆෘට් එකේ මොනවද දැන් ෆෘට්ස් කන්නේ නැති දරුවෙක් ඉන්නවා සමහර අපිට පුළුවන් වෙන්න ඕන ඒකට ෆෘට්ස් ටික දාලා මික්ස් කරලා ජෙලි එකක් හදලා දෙන්න පුළුවන් කන්න. ඒගොල්ලෝ අයිස්ක්‍රීම් කන්න කැමති. ඒකට මික්ස් කරන්න පුළුවන්. මික්ස් කරලා පළතුරු ටිකක් දාලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේ දෙමව්පියන්ට මේ දරුවන්ගේ පෝෂණය සඳහා අමතර වර්ග ආහාර වර්ග රස කෙවිලි විශේෂයෙන්ම කන්න කැමති දේවල් තියෙනවා. ඒව දෙන්න පුළුවන්. අනික චොක්ලට් ගැන කතා කිව්වේ නිසා පැණි රස දීමේදී පුංචි කාලේ ඒගොල්ලෝ කෑවේ නැත්නම් ආයේ කන්න වෙලාවකුත් දවසකුත් නෑ ඒගොල්ලන්ට. ඒ කාලේ ඒගොල්ලෝ එන්ජොයි කරන්න ඕන ඒකම. ඒකට මේ අපිට චොක්ලට් දෙනකොට කියන්න තියෙන්නේ සමහර ළමයිට එනම එලර්ජි. ඒ වගේ අයට දෙන්න එපා. අපි දන්නවා කොච්චර හොඳයි කිව්වා සමහර දේවල් සමහර ළමයිට එලර්ජි. ඒව මගහරින්න ළමයාගේ ගුණ තෝරගන්න දෙමව්පියෝ මේ ඒ වගේම මේ සැලකිලිමත් වෙන්න චොක්ලට් ටොෆිස් දෙනකොට හොඳට රැට ඒව දෙනවා වගේම හොඳට දත් මගින්ද පුරුදු කරන්න රැට. මේක වැදගත්. අපිට තව උදේ ආහාරය වෙන බබාලා ගොඩක් කට්ටියට උදේ ආහාරය මගහැරෙන්න හේතුවක් තමයි උදෑසන කිරි එක. කිරි කිව්වට පස්සේ ආයේ කන්න වෙලාවක් නැහැ බඩ පිටිම තියෙන්නේ. එතකොට අපිට මොනවද උදෑසන කිරි එක වෙනුවට ඒත් එක්කම නැත්තම් බිස්කට් එකක් දෙනවට වඩා අපිට මොනවද කිරි එකත් එක්ක දෙන්න පුළුවන් තව අමතර ආහාර. ඒ කියන්නේ තව
කෑවේ නැත්නම් ඒ දරුවට ඒ උදේ කිරි එකත් එක්කම අපිට දෙන්න පුළුවන් පෝෂණයක් දෙන්න පුළුවන් ආහාර මොනවද? අපිට සමහර දරුවෝ ආසයි කිරි එකත් එක්ක දැන් කිරි එක විතරක් බීලා මදි නේ දරුවට ඒකට එයා පුරුදු වෙලා. දැන් ඒකට පුරුදු කරගෙන එයා ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේක මගහැරව ගන්නත් ඕන දරුවට පෝෂණය දෙන්නත් ඕන. ලොකු සටනක් නෙමෙයි මේක දෙමව්පියන්. ඒ නිසා අපිට පුළුවන් ඕට්ස් ටිකක් දාලා ඒකට තව මොනවද ෆෘට් එකක් මික්ස් කරන්න පුළුවන්. බනානා වගේ. ඔව් ඒ වගේ ඊට පස්සේ තව බියලි මිදි වර්ග තියෙනවා. ඒ වගේ දාන්න පුළුවන්. රසට හදලා දෙන්න පුළුවන් කිරිත් එක්ක. ඒ වගේම කෝන් ෆ්ලේක්ස් දරුවෝ ආසයි. ඒ වගේම සමපෝෂ වගේ අපිට මොකද කඩල කන්නේ දරුවෙකුට. දැන් සමපෝෂ කරන දරුවෙක් ආසාවෙන් කඩල කන්නේ. ඒත් එයාට ඒක හපන්න කම්මැලි හරි ඒක නිකන් ටේස්ට් එකක් නැති ගතියක් තියෙනවා. අපිට පුළුවන් නම් දෙමව්පියන්ට ඒක පුතේ මේක සමපෝෂ කියලා ඉවරලා රස කෑමක් කියලා ඒක පොඩ්ඩක් චොප් කරලා ඒකට මොන හරි දාලා මික්ස් කරලා සීනි ටිකක් දාලා ඒක ගුලි කරලා අර විදිහට ඉන්ට්‍රොඩියුස් කරලා දරුවට දෙන්න එයා ආසාවෙන් කරයි. එතකොට ටීචර් දරුවෙකුගේ ආහාර රුචිය වැඩි කරන්න අපිට කරන්න පුළුවන් උපක්‍රම මොනවද? ඒ කියන්නේ සමහර බබාලක ඒක රසට එකම රසයට හුරු වුණාම පොඩි ප්‍රශ්න ඇති වෙනවා. මොකද හැමදාම එක දේ කන්න ඕන මිනිස්සෙක් වැඩි හිටි කෙනෙක්වත් කැමති නැහැ එකම දේ කන්න. එතකොට ඒ වගේ අපිට දරුවෙකුගේ ආහාර රුචිය වැඩි කරන්න දෙමාපියන් වශයෙන් කරන්න පුළුවන් උපක්‍රම මොනවද ගෙදරදී? ඒක අපිට උනත් ආහාර වල එන්නේ එක පෙනුම් බලපාන. එතකොට සමහර දෙමව්පියෝ ඉන්නවා හරියට ලස්සනට ඒ දෙන සෑන්ඩ්විච් එක හරි දෙන කේක් එක හරි හරියට ඩෙකරේට් කරලා ලස්සනට එතකොට අපිට උපක්‍රමශීලීව ඒක ලස්සන කරන්න පුළුවන්. ඒකට තව ටේස්ට් ටිකක් දාන්න කඩේ කොහොම හරි මේ නූඩල්ස් එකට දරුවා හරියට. ඒ රසට කැමති. අපිට පුළුවන් නම් ඒ රස අරගෙනද දැන් අපිට තියෙන ප්‍රශ්නේ කඩේ දේවල් අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නෙමෙයිනේ කියන්නේ අපේ පෝෂණ වේදී එහෙම නැත්නම් අපේ ડોක්ටර්ස්ලා කියන දේවල් තමයි අපි පිළිපදින්නේ. නේද? හැමදාම ડોක්ටර්ස්ලා අපි ටීවී එකක් බලුවත් YouTube එකේ හරි අපි බලනවා මේක පරිහරණය කරනවා දරුවන්ට මේවා දෙන්න එපා මේවා හොඳ නැහැ මේ වගේ ගොඩාක් ප්‍රශ්න වෛද්‍යවරු කතා කරනවා. එතකොට මම කරන යෝජනාව දැන් මේ රසට පුරුදු වෙලා ඉන්න දරුවට දෙමව්පියන්ට බෙයිද ෆිෂ් හරි මොන හරි ඊට පස්සේ දැන් චිකන් වලට කැමති ඒකෙන් අපිට ස්පයිසස් දාලා හදලා සුප් එකක් වගේ ස්ටොක් සාරියක් හදාගෙන ඒකට අම්බගෙන දාලා ඒක රස කරලා ඒක නූඩල්ස් එකට හරි බත් එකට හරි දාලා හදලා දුන්නා ඒ දරුවා ඒක ආසාවෙන් කරනවා එයාට අමතරව එලර්ජික් ගති පෝෂණයක් නියම විදිහට ලැබෙනවා. අර වැඩි අර ෆැට්ස් ගොඩක් වැඩි වුණාම දරුවන්ට ඒක අහිතකයි. ඒක තමයි එතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ දෙමව්පියන් උපක්‍රමශීලී වුණා නම් හරි. රස සුගන්ධ ඒ වගේ දේ. එතකොට දරුවාගේ මේ කොච්චර try කරත් රස වෙනස් කරනවා, හැඩය වෙනස් කරනවා. ඔය මොන දේ කරා සමහර බබාලා ඒත් කන්නේ. ඒ කියන්නේ දරුවාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා. මානසික ප්‍රශ්න ආහාර රුචියට බලපෑමක් එල්ල කරනවා. සමහර විට පුළුවන්. ඒ වෙනන ශාරීරික මොනවාරි වෙන්නත් පුළුවන්. ආමාශය. අපි දන්න තරම. එතකොට ඉතින් අපිට උදව් කරන්න බෑනේ ඒවට. ඒවට ක්වොලිෆයිඩ් අය ඉන්නවා. ඒවට වෙනම. එතකොට වෛද්‍යවරුන්ට යොමු කරන්න ඕන දෙමව්පියෝ. තමන්ගේ දරුවගේ අනාගතය හරියට හදාගන්න. එහෙම දරුවේ දිගටම මහන්සි වෙලා කරලා ඉතින් යා එන්ජොයි කරන්නේ නැත්නම් කන්නේ නැත්නම් දෙමව්පියන්ට තව චූටි අඩියක් ඒ ගැන හිතන්න වෙනවා. හිතලා දරුවගේ යහපත සහ ඒගොල්ලන්ගේ යහපත අපි කවුරුත් කැමති අපේ දරුවා හොඳ පුරවැසියෙක් කරලා හොඳ දරුවෙක් කරන්න. එතකොට මේ ආහාර ගන්නේ නැත්නම් ඒක ආහාර ගන්නේ නම් ලොකු ප්‍රශ්නයක් තමයි. ඊට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ඊට අදාළ වෛද්‍යවරයෙකුට පෙන්නන එක ඉතාම සුදුසුයි කියලා මම දෙමව්පියන්ට යෝජනා. පවුලේ අය සමග එකට ආහාර ගැනීම ඒ වගේම පවුලේ අය එකතු වෙලා ඒ කියන්නේ මොන හරි අපි කියමු අම්මා හරි තාත්තා හරි ඉස්සී කර මොන හරි කරන වැඩ චූටි දෙයක් වෙන්න පුළුවන් වෙනකොට කරන්නේ චූටි
කොහොමද ඒකට ඒ දරුවෝ සම්බන්ධ කරගන්නේ? එකතු වෙලා පවුලත් එක්ක එකතු වෙලා ඒ කරන දෙක වැඩ කරනකොට දරුවෙක්ගේ ආහාර ගැනීමට ඒක බලපානවා. යට සන්තෝෂයක් තියෙනවා ෆෙලෝෂිප් කියන එක. එකට එකතු වෙලා වැඩ කරනකොට පවුල එකමුතුකම. ඒක එක්තරා සන්තෝෂයක්. එතකොට දෙමව්පියන් සන්තෝෂ දරුවා පුදුමයක් ලබනවා. හරියට වැඩ කරන්න අපිට පුළුවන් චූටි වැඩ ඒගොල්ලන්ට ගන්න. ඒගොල්ලන්ගෙන් අරගන්න. ඉතින් ලුණු ටික සුද්ධ කරන්න දෙන්න සමහර දේවල්. ඒකවල දරුවා පාඩම පුරුදු කරගෙන යනවා. සමහර විට ভেජිටබල්ස් ගැන ඉගෙන ගන්නවා. මේ දේ මේකේ නම මේ විදිහයි. යාගේ භාෂාවටත් ඒක උදව්වක් වෙනවා. ඒක ඊටාම හොඳ දෙයක්. දෙමව්පියන්ටත් ඒක හොඳ දෙයක්. කාර්ය බහුලයි දරුවන්ට. අපි කියමු සමහර විට පවුලේ මෙහෙම තියෙනවා. අම්මා තමයි සේරම වැඩ කරන්නේ. අම්මා රස්සාවක් කරනවා අම්මා සේරම වැඩ කරනවා. දරුවෝ නිකන් මහත්යත් නිකන්. එතකොට ඒ පවුලේ අවුලක් තියෙන අම්මටත් මහන්සියනේ තනියම කරගන්න බැහැ. ඒක නිසා සියලු දරුවන්ව චූටි කාලේ ඉඳලා පුරුදු කරපුවාම එතකොට එතන ඒ ගෙදර ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා. තමාගේ වැඩ එක්කෙනෙකුට අසනීපයක් වුණා තව කෙනෙකුට මොනවා හරි දෙයක් කරගන්න ඒ වගකීම අරගෙන ඒ පවුලේ යම් සමාදානයක් ඒ වගේම පිළිවෙලක් ඇති. එකට ආහාර ගැනීම දැන් ගොඩක් වෙලාවට කරන්න වෙන්නේම නැති දෙයක් නේ. එකට ආහාර ගැනීමක් කොහොමද දරුවෙක්ට බලපාන්නේ? එකට ආහාර ගැනීම ඊටාම වැදගත්. ඒ කියන්නේ එතනදී පවුලේ දැන් කාර්ය බහුලකම තමයි මෙතන එකට ආහාර ගැනීමට තියෙන ප්‍රධාන රුකුල. ඉස්සර වගේ නෙමෙයි. දැන් අම්මා වෙදට ගිහිල්ලා ඉන්නේ එක වෙලාවකට අම්මා තාත්තා වෙදට යනකොට දරුවෝ දන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක එකට එකතු වෙන්න වෙලාව තමයි ඊට පස්සේ දරුවට අම්මලා තාත්තලා මගේ දෙනවා. ඉතින් ඒක මගාරවන්න එපා. පුළුවන් තරම් හැම වෙලාවකම දරුවොත් එක්ක එකට ඉන්න බලන්න. ඒගොල්ලන්ගෙන් අහන්න. පුතේ අද මොනවද කරේ කියලා. දැන් සමහර විට අපිට ටීචර් මොන්ටිසෝරි සමහර බබාලා ඇවිල්ලා කියනවා මට අම්මා ආදරේ නෑ මට තාත්තා ආදරේ නෑ ලොකු ළමයි බබා කියලා වෙලාවක් තියෙනවා. ඉතින් ඒව මගාරින්න දරුවන්ට ආදරය සෙනෙහස දයාව ඒ වගේම ඒගොල්ලොත් එක්ක සංනිවේදනය කිරීම. ඒක අවශ්‍යයි. කෑම මේසෙදි හරි පුළුවන් නම් මම කියන්නේ නැහැ කෑම මේසෙ මේ තෝරගන්න එපා. දරුවන්ට කාර්යය දෙන්න. මේ ටික හරි කරන්න පුළුවන් නම් මේ සැකි රක්ෂාවත් එක්ක තියෙන ඉතරක් වගකීම් තියෙනවානේ. අපි රස්සාව කරන්නේ කන්නේ දෙමව්පියෝ නේද අපිට. අපි ජීවත් වෙන්නේ ඒ වශයෙන්ම බැලන්ස් කරගෙන කෑම මේසෙ කතා කරලා දරුවොත් එක්ක පුතේ මොනවද අද කරේ ඔයා ඉස්කෝලේ කරේ මොනවද විච්ච සිද්ධිය අහන එක ඉතාම වැදගත්. දරුවන්ට එයාට තියෙන දුක්ඛ සැප සන්තෝෂي බෙදා ගන්න සාසනෙක ඉතාම වැදගත්. අවම වශයෙන් සතියකට එක දවසක් නාඩු දවසක් හරි දරුවෝ වෙනුවෙන් වෙන් කරන්න. මොකද එකට කෑම කණ එක නෙමෙයි මෙතන වැඩිපුරම තියෙන ගැටලුව දරුවෝ ඈත් වෙලා එයාලා කනවද මොනවද හරියට කියලා සමහර දෙමව්පියෝ දන්නේ නැහැ. මෙතන වැඩ කරන කෙනෙක් දරුවා බාරගෙන යනවා. එතකොට ඒ මිනිස්සු හරියට කවරවද පොවනවද මේගොල්ලෝ කියන්නේ ඒ මිනිස්සුන් වැඩ දන්නේ සමහරට දරුවෝ කැමති නැහැ පිටේ කෙනෙක්ගේ ඒගොල්ලන්ගෙන් ඒ ආදරේ ලබන්න. අම්මා තාත්තටම තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි. දරුවෝ කැමති කවුරු මොනවා කරත් තමාගේ අම්මා තාත්තා වටිනවයි. ඒක තේරුම් ගන්න. දරුවන්ට අවශ්‍ය කාර්ය සහ විලාව දෙන්න. ඊළඟට තවත් ගැටලුවක් තියෙනවා අපිට. ඒක සමාජයටත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන ගැටලුවක්. ඒක තමයි මේ දඩුවම කියන එක. දඩුවම කියන්නේ මොකක්ද? ගහන එක විතරද අපිට දඩුවමක් වශයෙන් දෙන්න පුළුවන් එකම දේ? දඩුවම කියන එක ශාරීරික දඩුවම. ඒක අපේ සමාජයේ විශේෂයෙන්ම අපේ රටේ තියෙන මේ අපි හදාගෙනම තියෙනවා ගෙඩුවේ නැත්නම් ළමයෙක් හදන්න බැහැ. දඩුවම් කරේ නැත්නම් ළමයෙක් හදන්න බැහැ. අපේ ආගමික පසුබිම වල තියෙනවා මේ දඩුවම ගැන. මේක මේ දඩුවම අපිට ගොඩක් ඉන්නේ අපේ මේ ගෝත්‍රික යුගයේ ඉඳලා ඒ වාතාවරණය සහ
ඒ හලු භාවය ඒක නිසා මේ දරුවම ඇවිල්ලා තියෙනවා. නමුත් අද කාලේ ඒක අදාළ වෙන්නේ නැහැ. අද අපි මේ වෙනම යුගයකනේ ජීවත් වෙන්නේ. ඒක දඩුවම් කළ යුතු නෑ දරුවෝ. දරුවා හැදෙන්නේ නැහැ. ඒකෙන් අපි කියමු උදාහරණයකට ළමයා ලොකු වැරද්දක් කරා කියමුකෝ. වැරද්ද කරපුවම අපි ඒ දරුවට ගහනවා. ගහපුවම ඒ ළමයාට අර වරද නෙමෙයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. මනෝවිද්‍යාව. එයා හිතන්නේ මේ දරුවම ගැන. ඒකට දරුවා මේ දරුවම නිසා ගොඩාක් පීඩාවටපත් වෙනවා. ඒක එයාගේ බුද්ධි ඉගෙන වර්ධනයේට පර්සනැලිටි එකේට එයාගේ පර්සනැලිටි එක හැදෙන්න ඒ වගේ ගොඩාක් දේවල් වලට එක්ක බලපාන. අපේ සසේ ජාත්‍යන්තර පෙරපාසලේ අපි කොහොමද දරුවෙක් වැරද්දක් කරපුවම අපි කොහොමද ඒක රියැක්ට් කරන්නේ? අපි කට්ටිය දින් කරගන්න බැරි තමයි එක සමහර විට වැරදි වචන කියනවා. ඉතින් තියෙනමනේ ළමයි අතර දෙමව්පියන්ගේ පසුබිමින් ඉදර භාවිතා අනිත් එක්කිනාට ගහනවා ඉස්සර වෙන්න කැමති ලයින් කියනවා. ඔය වගේ අන්තු තියෙනවා. මේ වෙලාවේදී අපි කරන්නේ අපි කවදාවත් දරුවෙකුට ගහන්නේ නැහැ. ගහලා දරුවෙක්ව හදන්න බෑ. අපි කරන්නේ ඒ දරුවට ඒක කියලා දෙනවා. ඒක නවත්තන්න ඕන. කොහොම හරි අපි ඒක නවත්තනවා කාට හරි ගහනවා නම් ඔයා කරපු දේ වැරදි කියන තැනට එයාව ගේන්න. ඒකට අපි එයාට පුරුදු කරන එක සෝරි මාවින්නවට. දරුවෙක් වැරද්ද පිළිගන්න ඕනන්නේ තමා කරා කියලා ඒක ප්‍රතිඵලෙත් අපි කියලා දෙන්න ඕන. ඒක මෙහෙම හදලා ඒගොල්ලන්ව ඒ තැනට මඟ පෙන්නනවා. ඊට පස්සේ ඒත් අහන්නේ නම් දරුවන්ගේ වැඩේ ඒගොල්ලන්ට මේ වැරද්ද කරා මේ අම්මක. දැන් මේ රණ්ඩු කරපු දරුවත් එක්ක තව විනාඩි දෙකකින් තුනකින් ආයේ එකට. ඒ දරුවන්ගේ හැටි. මෙතන තියෙන වැඩේ තමයි ඒගොල්ලෝ සමහර විට ගහගන්න එකකින් අනිත් ළමයට හානියක් වෙන්න පුළුවන්. සීරම දරුවෝ, සීරම ළමයි. ඒක නිසා අපි ඒගොල්ලන්ට පුළුවන් තරම් වැරද්ද කියලා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ව එන්කරේජ් කරන්න ඕන වැරදි නොකරන්න. ඒකට අපිට පුළුවන් අද හොඳ වැඩ කරපු එක්කෙනා කවුද? අපිට ස්ටාර් එකක්, චාර්ට් එකක් හදලා එක එක්කෙනාට දෙන්න. ඒ වගේම මේගොල්ලෝ හොඳ වැඩක් කරපුවාම ඒ දේ ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්. ඊගෙන ඔයාට හොඳයි කියලා එයාව ඇප්‍රීෂিয়েට් කරනවා වර්ණනා කරනවා. එතකොට ඒ දේට පුරුදු වෙනවා. එයා කවුරුත් කැමතිනේ ආදරේ ලබන්න. ඒ කියන්නේ වර්ණනා කරනවට කැමතිනේ. ඒකට එයා උනන්දු වෙනවා ඒ වැරද්ද නොකර ඉන්න. සමහර විට බැරි වෙලා සේනම දරුවෝනේ ලොකු අය කවුරුත් වැරදි කරන්න පුළුවන්. ඒක ස්වභාවයක් නේ මිනිසුන්ගේ. ඉතින් ඒකද අපි අර මෝල් කරන්න කියන්නේ අර ගොඩ නගනකොට මේ දරුවව මේ දේ වැරදි කියනකොට එයා සමහර දේවල් වලට හුරු වෙනවා හොඳ වැඩ කරනවා. එතකොට දෙමාපියන්ට දෙමාපියන්ට දරුවෝ වැරද්දක් කරපුවම දෙන්න පුළුවන් සරල දඩුවම්. සොඳුරු සරල දඩුවම්. කවදාවත් ගහන්න එපා දරුවන්ට. ඒ වගේම ගහනවටත් වැඩිය තව දෙයක් තමයි මේ දරුවන්ට බයින් එක. අනිත් අය ඉදිරියේ දරුවගේ වැරදි කියන එක. අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒකට තමාගේ දෙමව්පියන්ගේ පවුලේ කට්ටියගේ වැරදි කියලා ඒ දරුවෝ පහත් කිරීම. ඒක අත්දැකීමෙන්ම අපි දන්නවා. බෙඩි මහල්ලය ගෙවල් වල සමහර විට දෙමව්පියෝ සමහර විට ගුරුවරු ඒක නිසා අද අපි සමාජයේ ලොකු කියන්නේ ලොකු ප්‍රශ්නයකට අපේ සමාජය මුහුණ දීලා තියෙනවා. මේ දඩුවම නිසා. අපි දඩුවම් කරන්න එපා කියලා කිව්වොත් අපේ සමාජයේ හැදෙගෙස්සලා තියෙනවා ඕක බටහිරින් අපි. ඒකට අපිට දඩුවම අනුමත කරන්න බෑ. අපිට මේක හදාගන්න තියෙන දැන් අපේ රටේ මේක දිගු කාලෙනෙම පිළිලයක් වගේ ගිහිල්ලානේ වැඩිමහල් තත්ත්වෙට. දැන් පොඩි කාලේ ඉඳලා අපිට මේක දරුවන්ගේ හදන්න පුළුවන් නම් පුංචි කාලේ ඉඳලා මොන්ටිසෝරිය තමයි ඊටාම වැදගත් වෙන පෙරපාසල. ඊට පස්සේ නිවස බැඳි හරියක් මේ නිවසේ මේ දඩුවම් කරන්න හොඳ අවශ්‍ය නැහැ. අපිට පුළුවන් දරුවට හොඳ දේ කියලා දෙන්න. පුතේ මේ දේ කරන්න එපා, මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. ඒ වගේ දෙයක් තමයි. එතකොට
නොදැනුවත්ව අපේ යටින් දරුවන්ට මානසික සහ ශාරීරික අපයෝජන සිද්ධ වෙනවා. අම්මලවත් තාත්තලවත් දන්නේ මේ කරන්නේ ඒක කියලා. තමතා කරන්නේ කිසිම ඒ වුණාට එයාලා නොදැනුවත්ව කරන දෙයින් වෙන දරුවන්ට බලපෑම. දඩුවම් ක්‍රම වලින් ඒ වගේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ අපේ? දඩුවම් ක්‍රම තමයි එකක් තමයි බයින් එක. ඒකට එයාට ඒ සංසන්දනය කරනවා. ඊට පස්සේ මේ තරගකාරීත්වය ඇති කරනවා. උයාට බැරි වුණාට හරියට ඒ ළමයාගේ අර තියෙන අර ආත්ම විශ්වාසය තමාට මේ දේ කරන්න පුළුවන් කියන එක ඒ ළමයා එකපාරටම ඒක යටපත් වෙනවා. ඒක නිසා කවදාවත් එහෙම කරන්න එපා. අක්කා කරනවා නම් එයි ඔයාට වෙන්නේ. එහෙම නැත්නම් නංගි කරනවා නම් එහෙම එපා කරන්න. හැම වෙලෙම හැම දරුවටම සමානව සලකන්න. ඒ වගේම තව දරුවන් ක්‍රම තමයි දෙමව්පියෝ කරන්නේ. අපිට සුදුරු දරුවන් දෙන්න පුළුවන්. අපිට දැන් අපේ ගොඩ කට්ටිය ගොඩ බැඳි කරලා කන්ට්‍රෝල් වෙන්නේ නම් අපි මොකද්ද කරන්නේ? මේ නෝටි ඩෙස්ක් කියලා ටික වෙලාවකට දාන්න. ඒකට එයා ආසම නැහැ මේ නෝටි ඩෙස්ක් එකට යන්න. ඒක එක දවසක් දාපුවාම එයා ඒක හැදෙනවා. සමහර දවස් දෙකකින් හැදෙනවා. අර ගොඩ දේවල් ඕනේ නැහැ. ඒකෙන් එන සමහර ඒක දිහා බලලත් ළමයි හැදෙනවා. ඉතින් මේ වගේ අපිට ආයවාට ස්ටා එකක් දෙනවා. ඊට පස්සේ ඒක දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාම දරුව සෙල්ලම් කරන්න ගොඩාක් කැමතිනේ. ඒ සෙල්ලම් කරන්න ගියාම අද යමන්නේ සෙල්ලම් කරන්න. ඒ වගේ දෙයක් අපිට. තවත් දෙයක් තමයි සමහර ගෙවල් වල කලින් ගොඩක් තියෙන අපේ අතීතේ වුණත් අම්මලා කියන දෙයක් තමයි දරුවෙක් වැරද්දක් කරනවා. හැබැයි ඒ දරුවා වැරද්ද පිළිගන්නේ නැහැ පළවෙනි පාරේ දෙවෙනි පාරේ. ඊට පස්සේ අම්මලා කියනවා ඔයා ඇත්ත කියන්න මම ඔයාට ඇත්ත කිව්වොත් ගහන්නේ නැහැ කියලා. හැබැයි ඒ දරුවා ඇත්ත කිව්ව ගමන් නැත්නම් කුටි කරනවා. ඉතින් ඒකෙන් අම්මලා දැනුවත් හෝ නැදනුවත් ඒත් අම්මලා කරන්නේ වැරද්දක් නෙවෙයි. ඒ කියන්නේ දරුවාව ඇත්ත කියන්න කියලා පොළඹවලා ඊට පස්සේ දරුවට ගහන එකෙන් වෙන්නේ ඒ දරුවා ඊළඟ දවසේ ඇත්ත කියන්න කැමති නැහැ. ඒකත් එතනම දරුවා නිකන් බොරු කියන්නේ. දරුවව බොරු කියවන්න පුරුදු කරන එක නේද කරන්නේ. ඔව්. ඒකේ දෙමව්පියන්ගේ අද අවශ්‍යතාවය. දෙමව්පියෝ විශේෂයෙන්ම ගුරුවරු ගරු කරන්න ඕන පොඩි දරුවෙකුට හරි අපි ගරුත්වය ඉගෙන ගන්න ඕන රෙස්පෙක්ට් කරන්න. ඒක නැති කරන්නේ. දෙමව්පියෝ හර සෙකන්ඩ් වෙන්න කැමති නෑ. මම තාත්තා මම අම්මා විශේෂයෙන්ම තාත්තලා නේද? එතකොට මේ දැන් දරුවා ඇත්ත කියලා දැන් දරුවට යම් චකිතයක් තියෙනවා. දැන් මේක දෙමව්පියන්ට කරන ඇත්ත කිව්වොත් ඔයාට ගහන්නේ නෑ කියලා ඒක අරගෙන ඊට පස්සේ දරුවන් කරන එක ඊටාම වැරදි. යා මානසික ලොකු ආඝාතයකට පත් වෙනවා. ඒ වගේම විශ්වාසයක් නැති වෙනවා. දෙමව්පියෝ විශ්වාසය එයා කවදාවත් මේ ඇත්ත කියලා ගුටි කන්න ඕන ඒකින්ද කවදාවත් කියන්නේ නැහැ. ඒකෙන් තමාගේ දරුවම තමයි කවදා හරි පරිහානියටපත් වෙන්නේ. ඒකින්ද කවදාවත් කරන්න එපා. ඒ වගේම නැවත කියන්න ඕන දෙමව්පියෝ පුත්තත් තමාගේ අපි කියලා ගුරුවරු බව අපි දරුවන්ට පුළුවන් තරම් සමීප වෙන්න ඕන. එතකොට තමයි දරුවෙක් පිට වෙන දේ හරි අපිට ඇවිල්ලා කියන්නේ. නැත්නම් එයා කොහෙ ගිහිල්ලා ඊට පස්සේ යාළුවන්ට කියලා වැරදි ආශ්‍රයවලට පැටරිලා එයාගේ ජීවිතේ මේ කාලෙත් එක්ක විශේෂම විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා දෙමව්පියෝ මිත්‍රයෙක් වගේ. දෙමව්පියෝ සහ දරුවෝ අතර විශ්වාසය තියෙන්න ඕන. මගේ අම්මට තාත්තට දෙයක් කිව්වට මට හානියක් වෙන්නේ නැහැ. මට කුටි කන්ද වෙන්නේ නැහැ, බයින්නේ නැහැ කියන දේ කියන්නේ. දරුවට විශ්වාසයක්. එතකොට තමයි එයා පෙළඹෙන්නේ. එතකොට එයා විවෘත වෙනවා සමාජයේ වෙන දේවල් කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපිට අපේ දරුවව හරි විදිහට ටැකල් කරගන්න පුළුවන්. ඔයා යන්න එපා මේ ආශ්‍රිත කියලා දෙමව්පියන්ට හොයලා බලලා එතන යාට උඩ වෙරද්ද මොනවහරි පියවරවල් ගන්න පුළුවන්. තව ක්‍රමයක් පුළුවන් නේද අපිට දඩුවම් කරනවට වැඩිය දෙයක් වැරද්දක් වෙන්න කලින් ඒ දේ වළක්ව ගන්න දෙමව්පියන්ට පුළුවන් නේද දරුවන්ට උපදෙසක් දෙන්න. එතකොට නැත්තම් ඔය සරල නීති ඉවල් දුන්නොත් අපිට පාසලේ දුන්නොත් අපිට පුළුවන් පිළිපදින්න පුළුවන් සරල පැහැදිලි නීති දරුවන්ට ඉදිරිපත් කරන්න.
මොන වගේ නීතිද අපි ඉදිරිපත් කරන්න කියන්නේ හොරකම් කරන්න බාමුගේ දේවල් ගන්න. අපිට ඒක කියන්න. අනුගේ දේ ගන්න. ඒකට දැන් ඔයාගේ දෙයක් කවුරු හරි ගත්තොත් ඔයා කැමතිද? ඒ වගේ අපිට කියනවා. ඊට පස්සේ කවුරු හරි දෙයක් ගෙනාවොත් විශේෂයෙන්ම දෙමව්පියෝ ඒක දරුවා කාට හරි කියන්නේ නැතුව පෙර වාසයෙන් හරි ළමයෙකුගේ දෙයක් හරි ගෙනාවොත් චෙක් කරන්න බෑ. සමහර අය ආසාවට අරගන්නවනේ පොඩි දරුවෝ හොරකමට නෙමෙයි. ඒකට පුතේ කොහින්ද මේක ගෙනාවේ? ඉතින් සමහර දෙමව්පියෝ ඕක හංගගෙන මගේ දරුවා හොඳයි කියලා ඕක කියන්නත් ලැජ්ජයි ඇවිල්ලා ගුරුවරුන්ට හරි කාට හරි. සමහර අය ඉනවා ටීචර් මේ ගිනල්ලා තිබ්බා මෙයා මෙන්න කියලා ගෙනත් දෙනවා. ඊට පස්සේ ඕක ගැන පොඩි දෙයක් කියනවා නම් ඔය අනුන්ගේ දේ ගැන ඒක අපි දන්නවා මනෝවිද්‍යාත්මක සමහර අයට ඒක ඇවිල්ලා රෝගයක්. එහෙමත් එකක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. කොච්චර දඩුවම් කරත් කියනවා මේ ළමයි කොච්චර මේ දඩුවම් කරත් හැදෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දරුවෙක් ගැන ඉවසිල්ලෙන් ඉඳලා දෙමාපියන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද මේ දරුවට මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මානසික ගැටලුවක් වෙන්නත් පුළුවන්. කොච්චර දඩුවම් කරත් එකම වැරද්ද කරනවා ඒ ළමයි ගණන් ගන්නේ නැහැ. ඒ ළඟට ගාණක්වත් නැහැ. කියන්නේ එයාට ඕන දේ තමයි එයා කරන්නේ. ඒක කොච්චර දඩුවම් කරත්. එතකොට ඒ වගේ දරුවෙක් ඉන්න දෙමාපියෙක්ට දරුවා ගැන ඊට වඩා සැලකිලිමත්ව බලන්න වෙනවා නේද? මොකක් හරි ප්‍රශ්නයක් හින්දාද කියලා. එහෙම ප්‍රශ්නේ හින්දා දරුවෙක් එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෙක්ට වැරදි හිතෙනවාද ඒ වගේ ගැටලුවක් තියෙනවා. එකක් ඩිසිප්ලින් කරන්නේ නැතුවම ළමයි අයාලේ හැදෙනවා. ඒ වගේ දෙමව්පියන්ගේ දඩුවම වැඩිකම හින්දා ඒගොල්ලන් හැම දෙයකම ගහනවා. එතකොට ඒගොල්ලෝ ඒක ගණන් ගන්නවා. අර කම්මලේ ඉන්න බල්ලා වගේ මේ දරුවට මේ දඩුවම පුරුදු. අපිට මුණ දෙනවනේ. සමහර අපිට අත්දැකීම් සමහර දරුවෝ දෙන හැම කෙනාම තිදියා තමයි වගේ සමහර ළමයිට මේ හොඳින් කිව්වට බෑ. ඒ බැරි යට දඩුවම පුරුදු වෙලා. අර ගහලම තමයි උත්තරේ. මේ දඩුවම හරි වැරදි දෙයක්. ඒකට ළමයා ඒකට පුරුදු වෙනවා. ඒකට දැන් යාට කෑ ගහන එකත් වයින් එකත් ඒ වගේ වැරදි කියන එකත් ඊපස්සේ යා ඒකට පුරුදු වෙනවා. ඊට ගහන එක තව ගහනවා. ඊපස්සේ ළමයා වැරද්දට බය ලැජ්ජත් නැහැ කිසි දෙයක් නැහැ. සමහරවිට මෙහෙම කරලා සමහර ළමයි මානසිකව වැටිලා ඒ වගේ සමහරවිට කන්ට්‍රෝල් කරන්න බැරි ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට මානසික ප්‍රශ්න. ඒවා අපිට බෑ හදන්න. දෙමව්පියන්ටත් බැරි වෙන්න පුළුවන්. දෙමව්පියෝ ඒ අස්වහායිකය. එක විවිධ දරුවගේ හැසිරීම් රටාවේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දෙමව්පියෝ තේරුම් ගන්න ඕන. අරගෙන අදාළ මනෝවෛද්‍යවරයෙකුට දරුවන්ව පෙන්නන්නේ කොහොමද? ඒක ටැකල් කරන්න බෑ දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත්. අපිට අඳුනලා දෙන්න පුළුවන්. සමහර දෙමව්පියෝ තමාගේ දරුවාට මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්නවත් කැමති නෑ. ඒක කරන ලොකුම අසාධාරණයක් තමයි දරුවට. එහෙම වහගෙන ඉඳලා කවදා හරි ඒ දරුවා සමාජයට ගියාම එයා නොමුද යනවා. මනෝවිද්‍යා වෛද්‍යවරයෙක්ට පෙන්වන්න කියන්නේ ඒ දරුවට මානසික ගැටලුවක් තියෙනවා කියන එක මිසක් ඒ දරුවට මගේ දරුවට කිසි කියලා කියනවා කියලා එහෙම දෙයක් නෙමෙයි. එතකොට සමාජයේ ඒ හින්දා නේද ඔය අම්මලා තාත්තලා කැමති නැති දරුවෙක්ව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන්නේ. ඔව් අපේ රටේ මේ මොකක් හරි මානසික ප්‍රශ්නයක් තිබ්බම පිස්සු කියලා හිතන්නේ. අපිට උනත් ජීවිතේ ups and downs තියෙනවනේ. ආට උනා ජීවිතේ සමහර කඩා වැටීම් සහ තියෙනවා දේවල්. සමහර විට අපිට දේවල් එනවනේ. අපිට ප්‍රශ්න එනවනේ. ඒ ප්‍රශ්නේ ජනප්‍රිය පුද්ගලයන්ට පවා තියෙනවා. ඔව් තියෙනවනේ. එතකොට ඒක මේ ඒකේ මානසිකව වැටෙනවා කියන එක සමහර ඒක යම් තාක් දුරට අදහිය වෙලා නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ඒ සමහර අයට එහෙම නැහැ. ඒකට ඕක මේ විඳලා මේ අපිට උනේ හිම්රිස්සා හැදෙනවා වගේ තමයි. හරි. ඉතින් අපේ රටේ මෙයාට මේ පිස්සු කියන එක මේ හදාගෙන තියෙනවනේ. ඒකින්ද ඒකට ලැජ්ජ වෙන්න එපා. දරුවෙක්ව විශේෂයෙන්ම ලොකු වෙලා අපිට ගෙනියන්නත් බෑ දරුවන්ව
දරුවන්ටත් ලැජ්ජයි. පුංචි කාලේ දරුවන්ගේ යම් වූ සංකූලතා දෙමව්පියෝ අඳුන ගත්තොත් අවංකවම පුංචි කාලෙම ඒ කියන්නේ අර නියපොත්තෙන් හදාගන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙන තැනට යන්නේ නැතුව. ඔව් යන්නේ නැතුව පෙන්නන්නේ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒකට ලෑස්ති වෙලා අපේ රටේ ඉන්නව වෛද්‍ය උදව් කරා. දැන් කවුරුත් දැනගන්න ඕනේ නැහැ තමන්ගේ දරුවගේ ප්‍රශ්න තමන්ගේ අම්මා කියන දරුවගේ දෙමාපියෝ දැනගත්තා නැති. ඒක රටවටේට කී තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට පස්සේ ඒක නොකර හිටපුවාම ඒ දරුවා සමාජයට ගියාම ඒක ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් වෙනවා. මුළු සමාජයටම ප්‍රශ්නයක් වෙලා ඒ දරුවා බැනුම් අහනවා සමාජයට. එතකොට ගෙදරින් පෙර පාසලෙන් දරුවම විතරක්ම හම්බෙච්ච දරුවෝ ඉන්නවා. ඒ වගේ දරුවෝ හින්දා සමාජයට වෙලා තියෙන බලපෑම මොන වගේද? ඒ වගේ දරුවෝ දැන් දන්නේ ඒගොල්ලෝ කුටි කාලා තියෙන රිදීලා රිදිච්ච එක්කෙනා සමාජයට ගියත් අනිත් එක්කෙනාට රිද්දන්නයි බලන්නේ. ඒක ප්‍රශ්නයක් විසඳ ගන්න ගියාම මහා පාරේ හරි ගියත් දැන් සමහර අය ඉන්නවා තරගිය අපි කියමු කොරෝනා කාලේ මට තිබ්බ ලොකු පත්දැකීම තමයි මේ මීටරයක් ඈතින්නේ දුරින්. ඒක මේ දැන් ඒ කාලේ අපි ගිහිල්ලා පොලිමේ හිටගත්තාම මේ ඔහියේ ඇවිල්ලා අපිව පැනලා නිකන් දන්නේ නැහැ වගේ ඉදිරියෙන් හිටගන්න. ඊට පස්සේ මිනිස්සු සමහර අය ඕකට රණ්ඩු කරනවා. ඉතින් ඒ වගේ අද තමාගේ සීමාව දරුවෝ දන්නේ නැහැ. බස් එකක යන්න ගියත් තල්ලු කරනවා පිළිදෙනවා. අපේ පාසල් දරුවන්ගෙත් ඒ ප්‍රශ්න තියෙනවා. හරි. කියන්නේ ඉඩ දෙන්න දන්නේ නැහැ. ඒ වගේ ඉතින් මෙනස් කියන ඒවා ගොඩක් අඩුයි. ඒ වගේම ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා ටීචර් මගෙන් අහපු දෙයට ඒක සමාජයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපරාධකාරයෝ බිහි වෙනවා මේ වගේ දරුවෝ බලපාන. ඒක තමයි බලපාලා තියෙන්නේ. අපරාධකාරයන්ගේ අපි බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ ජීවිත කතාව ඒගොල්ලෝ මේ ඒ වගේ ගොඩාක් දුක් විඳපු ළමයි තමයි. දෙවියන්ගෙන් ආදරයක් ලැබෙන සමාජය අපිට සෙනෙහස දෙන්නේ වැරදි පැත්තට යොමු වුණාම තමයි. යාට යන්න වෙන ක්‍රමයකුත් නැහැ, එනකුත් නැහැ. ඉතින් ඒ දේම තෝරගෙන ඒ දෙයින්ම රසින්න. ඒකට තවත් හේතුවක් නේද? ඒ වගේ මිනිස්සෙක් සමාව ගත්තත්, ඒ වගේ මිනිස්සෙක් සමාව ගත්තත් අපේ සමාජයේ සමාව දෙන්න සූදානම් නැහැ. මේ සමාව ගැනීම සහ සමාව දීම මේ දෙක දරුවෙක්ට විතරක් නෙවෙයි වැඩිහිටියෙක්ට උනත් අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක අවශ්‍යයි. ඒ කියන්නේ අපි වැරද්දක් කරනවාම සමාව වෙන්න සෝරි කියලා වැරද්ද පිළි අරගෙන ඒක අත්හරින එක ඉතාම වැදගත් දෙයක්. දැන් අපි කෙනෙකුට වැරද්දක් කරා. අතුරු ගානේ එයා ඇවිල්ලා සෝරි කියලා කිව්වම අනිත් කෙනාගේ හිත හරි ඒක හැදෙනවා. දැන් ඕක දැන් අපි කෙනෙකුට වැරද්දක් කරපුවම අපේ හෘද සාක්ෂිය ඒක වැඩ කරනවා. හරි? මේ සමහර විට වැරදි කරපුවම මේ වැරදි නිසා වෙන හානිත් බොහෝයි. සමහර විට ඒ හානි හදන්නත් බෑ. සමාව දෙන්නත් බැරි වැරදි වලට පෙළඹෙනවා මිනිස්සු. නමුත් සුළු වැරදි වල මේ චූටි දෙයින් තමයි ලොකු දේවල් වලට යන්නේ. ඒකට මේ සමාව දීම සහ සමාව ගැනීම මිනිස්සුන්ට සමනයක්. අපි දන්නවා අපි ධර්මයේ විශේෂයෙන් අධ්‍යාපනික අතරව බුදුහාමුදුරුවෝ කියලා කියන දේ මොකක්ද? වෛරයෙන් වෛරය සංසිද්ධිය. ඒක යේසුස් වහන්සේ කියනවා සතුටට ප්‍රේම කරා. දේශනේ දැන් සමහර විට මේක මොකද්ද විහිළුවටත් ගන්න. එහෙම වෙලා ඒක වචනයක් විතරයි. අපි ප්‍රැක්ටිකලි යොදවන්නේ. ඇයි මේවා කියලා තියෙන්නේ? ඉවෙන් ඇත්තටම ප්‍රයෝජනයක් සමාජයට තියෙනවා. බුදුහාමුදුරුවෝ නිකන් කිව්වේ නෑනේ ප්‍රැක්ටිකල් නැති දෙයක්. ඇත්තට අවිය ගත්තු කෙනා අවියෙන්ම නැසී අපි ඒව දකිනවා. ඒව නිකන් නෙමෙයි කියලා තියෙන්නේ. අන්න ඒතකොට යේසුස් වහන්සේ කිව්වේ සමාව දෙන්න. ඒක තැනක යේසුස් වහන්සේගේ ගෝලයක් අහනවා කීපාරක් සමාව දෙන්න ඕනද මගේ සහෝදරයා මට වැරදි කරනවා ඉවරයක් නැහැ කියලා. ඒකට තමයි හත්පාරක් දුන්නොත් ඇතිද? යේසුස් වහන්සේ සත්‍යයක් කියලා. ඒක නිමාවක් නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ ආගම් කට්ටුවරු මෙහෙම කියලා තියෙන අපි වරදට ෆුල් ස්ටොප් එකක් තිබ්බොත් සමාව දුන්නොත් ආයේ ඒ වරද වෙන්නේ නැහැ. ඒකේ වෛරයක් වෙලා පරිහානියක් වෙන්නේ නැහැ. නැවතීමේ ලකුණ එතනින් වෙනවා. වෛද්‍ය දුර දිග ගිහිල්ලා ලොකු කෝලහලයක් වෙන්නේ නැහැ.
නිසා තමයි දුන්නේ. එහෙම කියලා තියෙනවා. ටීචර් කලින් කිව්වා මිනිස්සෙක් සමාජයේ මිනිස්සෙක් අඩු ගානේ බස් එකකවත් යන්න දන්නේ නැහැ. ගෝල් එකක ඉන්න දන්නේ නැහැ. මේක හැදියාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ අපිට පූජනීය ස්ථානයකට උනත් අපි ගියා. වොෂ්රූම් පාවිච්චි කරනවා. සමහර වොෂ්රූම් වලට යන්න බැරි තරම්. මේවට මේ සත්තු යන්නේ නැහැ මිනිස්සු යන්නේ. එතකොට টয়ලට් එකට ගිහිල්ලා වතුරවත් ගහන්න බැරි තරම් මේ සමාජයේ පිළිහිලා තියෙන හැදියාවේ ඉඳ නේද? ඒ කියන්නේ හැදියාව පොඩි කාලේ ඉඳලා දරුවෙක්ට ඒ පුහුණුව ලැබිලා නැති හින්දා එහෙම වෙන්නේ. ඒක ලැබිලා නැහැ. ඒක පවුලෙන් වෙන්න ඕන එක. ලොකු කට්ටියක් කරන්නේ මේක අමාරුයි. ඒක අපි අපේ නර්සරි වල අපේ මොන්ටිසෝරි අපි ඒක ප්‍රැක්ටිස් කරනවා. පුරුදු කරනවා. අපි ගිය තැනක ෆ්ලෂ් කරලා එන්න টয়ලට් එක. ඒ කියන්නේ වොෂ්රූම් එක යූස් කරනවා. හරි ඊට පස්සේ අපි දරුවෙකුට කෑම හලන්න නැතුව කන්න ඕන. ඒක පොඩ්ඩක් අස් කරලා දාන්න ඩස්බින් පාවිච්චි කරන්න. ගොලියක් වීසි කරොත් සමහර බබාලා ටොෆිය කාලා දන්නවා දාන්න ඕන කියලා ඉන්න ගමම චූටි වෙනවා. එතකොට ඒක යට ප්‍රැක්ටිස් කරනවා පුතේ. මේක දාන්න කියලා ඩස්බින් එකට. එතකොට දරුවට පුහුණුවක් ලැබුණාම පොඩි කාලේ. ඒකට අපි කෑ ගහන්නේ බයින්නේ නෑ. මෙහෙම කරන්න පිරිසුදුව තිබ්බම ලස්සන. ඉතින් ඒ වගේ පුහුණු කරපුවා මේ පුහුණුව තුලින් මේ චූටි කාලේ පුහුණු කරන්න හරි ලේසි දෙයක. අවුරුදු 3ක් 5ක් කාලේ තාම ඔව් ළමයි හරි නම්‍යශීලී. ඒක නිසා තමයි ඔය ගොඩාක් අපරාධවලට ඒ තරුණ කට්ටිය ගොඩක් අය. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ මේ ශක්තිය, ඒ කියන්නේ අදිෂ්ඨානය, තරුණ ජවය. ඒක නිසා සමහර වැරදි දේවල් අපිට පොළොව ගන්න ලේසි. මුංචි ළමයවත් ඒවයි. පොඩි කාලෙන් ඉඳලා අපි හරි දේ පුරුදු කරොත් ළමයා හරියට මග පෙන්වුවොත් ඩිසිප්ලින් කරොත් විනයානුකූලව එයාගේ ජීවිතේ මැරෙනකම්ම ඒ දේ එයා ප්‍රැක්ටිස් කරනවා. සැසික් ජාත්‍යන්තර පෙළ පාසලේ තුලදී අපි කොහොමද තව මොනවද අපි කරන්නේ දරුවෙක්ගේ හැදියාව හදන්න පුළුවන්. මොන්ටිසෝරියට පෙළ පාසලට දරුවෙක් ඇතුළු වෙච්ච දවසක් තියෙනවා. එක දවසක් ගමු. එදා දවසේ උදේ පෙළ පාසලට ඇතුළත් වෙච්ච මොහොතේ ඉඳලා අපි කොහොමද දරුවෙක්ගේ හැදියාව හදන්න අපි මොනවද කරන්නේ? ඒක අපි එයාව පිළිගන්නවා. එයාව පාසලට පිළිගන්නවා. ඒ පාසල යාට සුරක්ෂිත ස්ථානයක් කරනවා. දරුවන්ට කියනවා මෙන්න අනුත්‍යාදෝ ඒ විදිහට ඉන්න ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දීලා අපි සින්දු කියලා නටලා ඒගොල්ලෝ සන්තෝෂ වෙලා ඒගොල්ලෝ යනවා. ඊට පස්සේ අපි හැමදේම ඩිසිප්ලින් එකටනේ කරන්නේ ලයින් ආවොත්. හරි ඊට පස්සේ අතර සෝදරෙන් ඊට පස්සේ ඒ වගේ කෑම කන්නේ. ඒ වගේ දේවල් අපි සියල්ලම ඒගොල්ලන්ට ඒ ඩිසිප්ලින් පැත්ත පුරුදු කරනවා. ඊට පස්සේ සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කරන්න ගියාම බැරි වෙලා හරි කෙනෙකුට දැන් සෙල්ලම් කරනකොට හැප්පිලා දෙවිලා දෙනවා. ඒකට සෝරි කියන්න අනිත් එක්කෙනාම නැකිටන්න. ඒ වගේම දැන් ටොයිස් එක සෙල්ලම් කරනකොට සමහර අය සමහර ටොයිස් වලට ආසයි. කාටවත් දෙන්න කැමති නැහැ. ඒක පුතේ මේක ෂෙයා කරගන්න විදා ගන්න. අපි මෙයාට ටිකක් දීලා ඔයක් සෙල්ලම් කරන්න. thank you කියන්න. උතුරලා ගන්න නැතුව ඉඳලා ප්ලීස් දෙන්න මට මේක කියලා අරගන්න. සෙල්ලම් කරලා නැවත බෙදාගෙන ඒ වගේ කරන්න අපි ඒගොල්ලන්ට පුරුදු. එතකොට ආදර්ශමත් බව කොහොමද දරුවෙක්ට බලපාන්නේ? අපු විශේෂයෙන්ම ගුරුවරයාගේ ආදර්ශ. අපිත් දැන් සමහර අපි ගුරුවරු පුරුදු වෙලා ඉන්නවා ඒක අපේ මේ ළමයි ලව්ව වැඩ කරගන්න. ඒක ලොකු. මෙතන තියෙන දේ මෙතනට ගන්න. ඒක මං හිතන්නේ අපි වෙන්න කරගන්න ඕන. ඒක අපේ බලපාන්නේ නෑ ඉච්චර අපිට ඒක. අපි පොඩි ළමයි එක්ක වැඩ කරනකොට අපි ඒගොල්ලෝ ලව්ව දෙයක් ඒගොල්ලන්ට අපි කමාන්ඩ් එකක් දීලා මේ පණිවිඩය හරියට යාට පුළුවන්ද කියලා කරන්නේ එහෙම වැඩක් ගන්න එක තමයි පුළුවන් තරම් අපි අපිත් කරන්න ඕන. ඒ කියන්නේ අපි කියමු අපි කෑම කරනවා කියමු අපි බබත් එක්ක ඉඳලා අපිත් සර්වියට් එක දාගෙන කෑම කරනවා. ඒක අපිත් සමහර විට බත් දෙයක් හරි වැටුනොත් හරි මොනවා අපි ඒක අමුදලා හදනවා. ඒක ඩස්බින් එකට දානවා. ඒ වගේ ආදර්ශ
ඉතාම වැදගත්. දෙමව්පියොත් ආදර්ශය ඉතාම වැදගත්. ටීචර් තමයි ඒකට තමන් ඉන්න තැන තමන් කාපු තැන පිළිසිදු කරන්න කියන්නේ පිටපාස්සේ යමවල තමයි දරුවෝ හින්දා. හැබැයි අපි ඒ වෙනුවෙන් අන්තිම ක්‍රියාමාර්ග කතා කරලා හොඳයි නේද? ඒ කියන්නේ අපි අර සතියකට එක දවසක් දාගෙන ක්ලීන් වලට ගෙදරදීත් අපි ඒක පුරුදු කරන්න අපි දෙමාපියන්ට යෝජනා කරලා තියෙන දරුවාම නිවසේ වැඩවලට කියන්නේ කරන්න පුළුවන් සරල වැඩවලට යොදා ගන්න කියලා. අපි කොහොමද ඒක පුහුණු කරන්නේ පෙර පාසලේදී? දෙමව්පියන්ට පුළුවන් පෙර පාසලේදී අපිට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. දරුවෝ ගන්නවනේ පෙන්සිල්. ඒගොල්ලන්ගේ පෙන්සිල්ස් ටික හෝල් දෙකට දාන්න. ඊට පස්සේ ඒක ගෙනිහිල්ලා ඒගොල්ලන් තියනවා. සියායක ඇතුලෙන් දානවා. ගත්තොත් අපව ඇතුලෙන් දානවා. ඊට ඒගොල්ලෝ ඉස්කෝලේ ඇවිල්ලා යන්න ඉස්සරහ ෂර්ට් එක පුළුවන් තරමට ටක් කරගන්න. දාගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ටොයිස් ටික ගන්න. ටොයිස් ටික ඒගොල්ලන්ට අපිට පුළුවන් ලස්සනට arrange කරන්න පුළුවන්. අපි දරුවෝ කරනවා ඒ ටික පැන්සල් ටික ගත්තාම තියෙනවා පොත් තියෙනවා. ඒ වගේ පුළුවන්. දැන් සමහර අය කම්මැලි සමහර අයට අමතක වෙනවා. පුදුම දාන්න කම්මැලි. ඊට පස්සේ චූටි අමතක වීම හදිස්සිය ගෙදර යනවා. හරි ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේවා ටික ලස්සනට arrange කරමු අපි කියලා. දැන් අපි කරවන්නේ ටීචර්ස්ලාත් එකතු වෙලා පුතායු ඔයා දාන්න මේ ටික මේ බින් එකට yellow color ටික ඔයා දාන්න. ඔයා මේ ටික දෝරලා දාන්න. ඒ වගේ අපිට සිලෙක්ට් කරලා පුළුවන්. දෙමව්පියන්ටත් පුළුවන් අද පුතේ අපි ගේ අස් කරමු. ඔයාගේ කබඩ් එක එයාට උදව් කරනවා. ඔයාගේ ටොයිස් ටික මෙහෙම ලස්සනට එකතු කරලා තියන්න. රැක් එකක් තියෙනවා නම් කබඩ් එකක දාලා තියෙනවා ලස්සනට arrange කරන්න. ඒකට එයා එහෙම කරයි. අපි අතු ගන්න කරන්නේ ඒගොල්ලන්ට අමාරුයි පොඩි කොස්තු විතර තියෙනවා. ඒක පුරුදු කරන්න. කියන්නේ චුට්ටක් ඒකට ක්ලීනින් පුරුදු වෙන්න එපා. අල්ලන විදිය. ඉතින් අපි සර්කල් එකක් ඇදලා ඒකේ EMI සිස්ටම් එකේ තියෙන දෙයක්. දරුවන්ට හැම එක පැත්තකට අතු ගන්න තරම් ඒගොල්ලන්ට හැකියාවක් නැහැ, දන්නේ නැහැ. ඒකෙන්ද චූටි රවුමක් ඇදලා ඒ රවුම ඇතුළට දාන්න. මේ කුණු ටික ඔය. ඒ වගේ පුරුදු කරනවා. එතකොට එයා ඒකට පුරුදු වෙනවා. අනික අපි කවදාවත් දෙමව්පිය එක පහක් දියක් කියලා හිතන්න එපා. විශේෂයෙන්ම පිරිමි ළමයින්ට. ගෑනු ළමයි විතරක් නෙමෙයි ගෙදර වැඩ කරන්නේ. පිරිමි ළමයිනුත් තමාගේ වැඩේ කරගන්න තමා පුරුදු වෙන එක ඊටම වැදගත්. ඒක ලංකාවේ නපෙරුවට කියමු දැන් ගොඩාක් බහුතරයක් ළමයි යනවා පිටරට යනවා. පිටරට ගිහින් තමන් ඉන්නේ කාමරේ පොඩි කාමරයක් වෙන්න පුළුවන්. හැබැයි කෑ උයා ගන්න එක, අතුගා ගන්න එක, උස්තුම් හොඳ නෙවෙයි සේම කරන්න වෙන්නේ ඒගොල්ලන්ට. වෙන කවුරුත් නෑ, අම්මලා නෑ, තාත්තලා නෑ, සහෝදරියක් කවුරුත් නෑ. එතකොට ඒ වගේ දේවල් කරගන්න පුළුවන් කණි වෙලා තියෙන අර වගේ දේවල් පොඩි කාලේ මේ ළමයිට ඒවල් වලින් පුරුදු කරපු හින්දානේ. ඉතින් එතකොට ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ભેදයක් නෑ. තමන්ගේ දෙයක් තමන් තනියෙන් කරගන්න පුළුවන් තත්ත්වයට දරුවෙක් දැන් පත් කරන්න ඕනේ. මොකද අනාගතයේදී නැත්තම් ඒ ළමයා අසරණ වෙනවා තැනකට ගිහපුවම. ඔව් ඒක තමයි දැන් පෞල් ජීවිත අසාර්ථක වෙලා තියෙන්නේ අපේ රටේ උටක් ඒකයි. පුංචි කාලේ දෙමව්පියෝ පුරුදු කරලා නැහැ. ඒ කියන්නේ පිරිමි ළමයිව හදලා තියෙනවා කොහොමද? මේ එයාට හැමදේම ගෙනත් දෙන්න ඕන මේ. ඉතින් එහෙම නැතුව ඒක එයාට ජීවිතේ කවදා හරි කාටවත් අතපාන්න ඕනේ තමාගේ ජීවිතේ පිළිවෙල තියෙනවා. තමාගේ ජීවන ගමන සන්තෝෂෙන් ගත වෙන එකපාරට මෙයා අම්මා තාත්තා නැති වුණා ලෙඩ වුණා. එයාට කර කියා ගන්න මොකක්ද කියලා සමහර ළමයි දන්නේ නැහැ. එතනින්ම වැටිලා. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් ළමයිට පුරුදු කරන්න. අනිත් එක දරුවන්ටත් අපි ගෞරව කරන්න ඕනේ. ඒ කියන්නේ එයාලට අපි නොදැනුවත්වම අපහාස කරනවා. ඒ කියන්නේ ඉතාලම තනිමේ කරන්නේ ඒ උනන් නොදැනුවත්වම දරුවන්ට අපහාසිත වෙනවා. දෙමව්පියෝටින් ගුරුවරයෝටින් වෙන්නත් පුළුවන්. එතකොට ඒකින් දරුවගේ මනසට වෙන බලපෑම මොකක්ද? දැන් දෙමව් සැරෙන් කතා කරනවා. අපි සැරෙන් නිකන් කතා කරන්න ඕනේ නෑනේ ළමයින්ට. හරි. ඒ වගේම මේ සමහර දේවල් එයාට මේ වයින් එක. හරි. දොස් පවරන එක. ඒකෙන් එයා මානසිකව කඩාගෙන වැටෙනවා. එයාගේ මේ කොන්ෆිඩන්ස්
කියන්නේ ආත්ම විශ්වාසයේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකින්ද අපි ගොඩාක් දෙමව්පියෝ දරුවන්ට කතා කරනකොට ඒගොල්ලන්ට දරුවන් කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න. ඒ වගේ දරුවන්ට ගරු කරන්න. පුංචුන්ට ගරු කරන්න ඉගෙන ගන්න. අපිට පොඩි අයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර හොඳ පුරුදු සමහර අපි නොහිතන දේවල් ඒගොල්ලෝ සමහර විට සමහරවිට ඒ දරුවන්ට අපි පෙර පාසලේ උගන්වන දේවල් උගන්වනකොට සමහර හොඳ පුරුදු උගන්වනකොට එයාලා නිවසේදී දෙමාපියෝ කරන වැරදි අපිත් එක්ක කියන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ දරුවෙක් ගෙදර ගිහපුවම සමහරවිට අම්මට තාත්තට කියන්න පුළුවන් අම්මේ මේක කරන්න එපා අපේට කියලා දුන්නා මේක හොඳ වැඩක් නෙමෙයි කියලා. එතකොට දෙමාපියෙක් වශයෙන් දැනගන්න ඕනේ නේද? මේ දරුවා කියන දේ ඇත්ත කියන එක. මොකද නැත්තම් නිකන් hina වෙලා ඒක පැත්තකට දානවට වැඩිය දරුවා කියන දේනොත් අපිට ගන්න ජීවිතේට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක සමහරට අපි ගියා කරේ නැත්තම් දරුවක් ගණන් ගන්න නැති වෙන්න පුළුවන් ඒ දේ. ඉතින් එහෙම නොකරන එක තමයි අපේ අයගේ ප්‍රශ්නේ. නමුත් මම දෙමව්පියන්ට කියනවා පොඩි දරුවෙක් හරි දෙයක් කරොත් ඒක පිළිගන්න. පුතේ ඔය ඇත්ත කිව්වේ කියලා ඒක වර්ණනා කරන්න. එයාට thank you කියන්න. ඒක ඇප්‍රීෂিয়েට් කරලා වර්ණනා කරලා ඒක පිළිගන්න. ඒක අත්හරින්න. ඒක අපිට වරදින්නේ නැහැ නේද? හැම විටම දරුවා කරන හැම දෙයක්ම හොඳ දේවල්. හොඳ හැම දෙයක්ම අගය කරන්න ඕනේද පොඩි හරි දෙයකින්. ඔව් චූටි දෙයක් හරි අපි අගය කරනවා. ඒකට thank you කියන්න පුළුවන් අපිට. අග්ගිකක් දෙන්න පුළුවන් කිස් එකක්. ඊට පස්සේ උළුවත ගන්න පුළුවන්. ප්‍රසන්ත එකක් දෙන්න පුළුවන්. මොන හරි දෙයක් අපිට පුළුවන්. එතකොට එයා හරි සන්තෝෂයි. මේ ළමයාගේ මේ කොන්ෆිඩන්ස් ඇති වෙන්න එයාට ආත්ම විශ්වාසය. ඒතකොට එයා ඒ දේ ඒ තෘප්තිය ලබනවා. ඒක දරුවෙකුගේ ආත්ම විශ්වාසය ඇතිවීම එයාගේ ඉගෙනීමට මෙන්ටලි ඒක ගොඩාක් බලපාන දෙයක්. දරුවෙකු ක්‍රීඩාවකට යොමු කිරීමත් යහපත් හැදියාවකට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ක්‍රීඩාවලක් තියෙනවා එක නීති තියෙනවා මේක කරන්න ඕනේ කියලා. ඒ නීතිය කියන එක හැදියාවට බලපානවා නේද? දරුවෙකුට ඉගෙනීමට අමතරව මොකක්කෝ ක්‍රීඩාවකට හරි යොමු කිරීම වැදගත්. ඒක වැදගත්. ඒක ව්‍යායාම. ඒක ශාරීරිකව අපිට අවශ්‍ය ව්‍යායාම. ඒකට අවශ්‍යයි අපේ මේ බොඩි ෆන්ක්ෂන් එක වැඩ කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ අපිට තව දෙයක් අවශ්‍යයි මේ ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. නීතියක් ඉගෙන ගන්නවා. ඊට ජය පරාජය දෙක පිළිගන්නවා. ඊට තමාගේ වාරේ නිකන් ඉන්නවා. ජය සන්තෝෂයෙන් පිළිගන්න, පරාජයක් පිළිගන්න, අනිත් අයට ගරු කරන්න. ඊට පස්සේ ගේම්ස් එකට තරහ ගන්න නැතුව ක්‍රීඩාව කරන්න. ඒ වගේ දේවල් වලට ක්‍රීඩාව ඉතාම වැදගත්. ඊටසේදී දෙමාපියන්ට සරල වගකීම් පවුල දරුවන් අතර දරුවෙකුට වැඩි ඉන්නවා කියලා පුළුවන්. දෙන්නෙක් තුන් දෙනෙක් වගේ. එතකොට මේ දරුවෝ තුන් දෙනාටම යම්කිසි වගකීමක් බාර දෙනවා, බෙදලා දෙනවා. එක වැඩක් විතරක් නෙවෙයි වැඩ කිහිපයක් වෙන්න පුළුවන්. මේ දේ පුතේ මේ කොටස මේක ඔයා කරන්න. මේ අපි පහන තියෙන කියලා පුතේ හැමදාම හවසට මාටික් කඩන්න. එක දරුවෙක් පහනට තෙල් දාලා ඒක කරනවා. වැඩිමල් දරුවෙක් ඉන්නවා අනිත් එක්කෙනා මල් කඩනවා. ඒ වගේ සරල වගකීම් බාර දීම දෙමාපියෙක් සරල වගකීම් දරුවෙන්ට බාර දීම දරුවෙක්ට හැදියාවට අවශ්‍ය වෙනවා. ඒක බෙදාගෙන සේරම එකට වැඩ කරනවා. තමාගේ ඩියුටි එක තමයි කරනවා. ඒ වගේ මේකෙන් ආධ්‍යාත්මික දියුණුවකුත් ඇති වෙනවා. ඒ වගේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා එහෙම ආගමික වතාවක් කරන එක ඒක එක පැත්තකින් බ්ලෙසිං එකක් ආශිර්වාදයක් වෙනවා ඒගොල්ලන්ගේ පැවැත්මට. ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවිතේ සමගිය එකමුතු භාවය ඇති කරනට ඒක ආධ්‍යාත්මිකව සහ මානසිකව ඊටම වැදගත්. දෙයක් කිසි වැඩක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන්ගේ කාමරේ අදහස් කරගන්න එක ඇද පිළිවෙලට හරියට 100% කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ බබාට තමන් නිදාගත්ත ඇද කුටි පිළිවෙලට තියලා ඇද සුට්ටක් හරි ගස්සලා තමන්ගේ සීට් එක පුළුවන් විදිහට නම් තමන් කරවගත්ත සීට් එක. ඒ කියන්නේ ඒ වගේ දරුවෙක්ට ඒකත් අම්මා කෙනෙක් ඒකත් උගන්වන එක වටිනවා නේද? ඊටම වටිනවා. ඒ කියන්නේ අධික අම්මත් අධිකයි
ඔය සේරම කරන්න බෑනේ. අර ළමයා ඒකට පුහුණු වෙන එක ඉතාම අධික පිළිවෙල කියන එක ඉතාම වැදගත්. පිළිවෙලට දෙයක් තියෙනකොට අපිටත් මනසත් එක්කම ආවු. ඒක දරුවව මේ විදිහට ට්‍රේන් කරන එක ඉතාම වැදගත්. පවුලේ සමගිය සහ මේ සමාදානිය ඇති වෙන්න. දරුවගේ මතු පැවැත්මත් මටත් ඒක ඉතාම වැදගත්. හොඳ පුරුදු ඇති කිරීමෙන් දරුවන් තුළ යහපත් හැදියාවක් වර්ධනය වෙනවද? සමහර දෙමාපියෝ ඉන්නවා ආදර්ශවත් බවත් ඒකට බලපානවා. අම්මලා කරන ගෙවල් වල අම්මලා තාත්තලා වැඩි හිටියෝ ආටිසිය වෙන්නත් පුළුවන් කරන සමහර නරක පුරුදු දරුවන්ට බලපාන්න. අනිවාර්යයෙන්ම බලපානවා. ඒව තමයි ඒගොල්ලෝ එවිල්ලා කරන්නේ. ඒගොල්ලෝ සමහර විට ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ. අම්මලා කියලා දෙන්නේ නැහැ. ඒකෙන්ද පුළුවන් තරම් වැරදි වලින් වැඩි මහල් අය අයින් වෙන්න ඕන. ඊටසේ වැරදි කර දරුවට මේක කරන්න එපා කිව්වොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මේක දරුවෙක්ට අනාගතයේදී බලපාන දෙයක්. නිර්මාණශීලීත්වය සහ ඒක කොහොමද ඒ කියන්නේ මෙච්චර කතා කරපු හැදියාව ඒ වගේ දේවල් කොහොමද අපි ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නේ? කොහොමද දරුවෙක් නිර්මාණශීලී දරුවෙක් බවට පත් කරන්නේ? එතකොට දරුවෙකුගේ නිර්මාණශීලීත්වය වැඩි කරන්න දැනට අපේ සැසි ජාත්‍යන්තර පෙරපාසලෙන් අපි කරන දේවල් මොනවද? උනට ෆ්‍රී එකේ වැඩ කරන්න අපි චිත්‍රයක් දුන්නත් අපි චිත්‍රයක් අදිනවා කියලා උදාහරණයක් විදිහට ඒකට නිර්මාණශීලීත්වය ගැන කතා කරපුවම චිත්‍ර නැතුන් සංගීත වගේ දේවල් ඒව උප්පත්තියම සමහරෙන්න ටැලන්ට්ස් ඒවා ටැලන්ට්ස් කියනවා ඒවා එයාගේ ඇගේම තියෙනවා කියන්නේ ඒක සමහර දරුවෙකුට ඒක නැති වෙන්න පුළුවන් හැම කෙනාම හැම දෙයකම දක්ෂ මේ ලෝකේ හැම කෙනෙකුටම මොනවා හරි හැකියාවන් එකක් හරි දෙකක් හරි තුනක් හරි මොනවා හරි දෙයක් තියෙනවා අනිත් අයට නැත සුවිශේෂී එතකොට අපි ඉදපාසලේ විදියට උපමම අපි කරන්න යන්නේ පුළුවන් එක්කෙනාගේ මේ හැකියාව අපි වැඩි දියුණු කරනවා ඒක වැඩි එක්කෙනා අපි යාට බල කරන්නේ ඒකට පීඩාවක් දෙන්නේ පීඩනයක් දෙන්නේ නමුත් පීඩනය නොදී අපි කිව්ව චිත්‍ර අදින්නද සම්මාන එක නම් කියනකොට ගත්ත ගමන් ඒක ලස්සනට අදින්න හැකියාව තියෙනවා හැබැයි තව කෙනෙකුට වැඩි වෙන්න පුළුවන් අපිට පුළුවන් නිර්මාණශීලීත්වය ඇති කරන්න ඒගොල්ලන්ට ගයිඩ් එකක් එයා පුළුවන් විදිහට ඒ කරන දේ උපරිම විදිහට පුළුවන් විදිහට කරනවා ගයිඩ් ලයින් එකක් දෙනවා මෙහෙම කරන්න ඒකත් යම් ලස්සනක් අපි දකිනවා. ඒ වගේ ළමයව පුහුණු කිරීම ඉතාම වැදගත්. කතුර අල්ලන්න. නැතුව යා ඒක පරිස්සමින් ඒක වැඩි කරන්න. ඒ වගේ දේවල් නිර්මාණශීලී දරුවෙකු ගොඩනැගීමට දෙමාපියන් විසින් නිවසේදී මොන වගේ දේවල්ද කරන්න ඕන? ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕන. දැන් සමහර චිත්‍රාදිද දරුවන්ගේ මහා පොළොව යනවා. ඒ වෙලාවට දඩුවම් කරන්න යන්න එපා. අපි දැන් ගේ කැතමින් එකක් ප්‍රශ්නයක් තමයි. ඊට පස්සේ අපිට පුළුවන් කියන්නේ මෙහෙම. මල් ගහකින් මලක් හදනවා කියන්නේ. අපි එයි මේ මල් ගහ ඒක පර වෙලා යන එකක් තමයි. දුම් වදින්න පල්ලියකට පන්සලකට යන කඩන එක ඒක අපිට ඒක අරමුණ උදෙසානේ අපි ඒක නිකන් කඩලා දාන එක ඒක හොඳ නෑ. ඒක අපිට කියන්න පුළුවන් පුතේ ඒක තියෙන ලස්සනටනේ අපේ ගේ ලස්සන. හරි. ඊට පස්සේ මේකෙන් ඉන්න සමනලිය මොනවා ඒක ලස්සනයි. ඒක අපි ලස්සන තියෙනවා. අපි පන්සලට ගෙනියනවා නම් ඒක කඩනවා. හරි ඒ වගේ. ඊට පස්සේ උරුදු ගාන එකටත් අත් පුළුවන්. චුට්ටක් වෙනවනේ මේ අපේ විත්‍ය ආපහු පේන් කරන්න. අපේ ගේමනේ කැත වෙන්නේ. එතකොට දරුවට දේවල් කරන්න තැනක් උදාට ඕන තරම් මේ බෝඩ් එකක් හරි මොකක් හරි තැනක් විත්තියක් හරි මේ කරලා මේක ඔයා අර මම උදාහරණයක් ගන්නම් සිවිල් වෙත්තසිංහ මහත්මිය එයාගේ අත්දැකීම එයා අඟුරු කෑල්ලකින්
පේන් කරපු තාත්තා පේන් කරපු විත්තියේ චිත්‍රයන්දලු එතනම අම්මා ටිකක් සැරුණාලු. එයා දුක හිතුණාලු. පස්සේ තාත්තා කඩේ ගිහිල්ලා අම්මා කිව්වලු මෙහෙම දුව කරලා තාත්තා මොකද කිව්වේ? පුතේ ඔයාගේ චිත්‍රය හරි ලස්සනයි කියලා තාත්තා ඒක වර්ණනා කරා. එයාට වෙනම තැනක් හදලා දුන්නාට පුතා මෙතන ඕන තරම් මේ වැඩ කරා. ඉතින් එයා කියනවා මම හොඳ චිත්‍රශිල්පිනියක් නේ. මගේ තාත්තා එදා මාව එන්කරේජ් කරා. දඩුවම් කරපු නැතිඳ තේරුම් ගත්තා. ඉතින් අපි දෙමව්පියෝ විදිහට උපක්‍රමශීලී වෙන්න ඕන මොනවා හරි කරන්න. හැම දෙයකම දඩුවන්ට අපි ඒගොල්ලන්ගේ හැකියාව නිර්මාණය වැඩි දියුණු කරගන්න ඒක තමයි වැදගත්. නිර්මාණශීලී දරුවෙක්ව ස්වභාව ධර්මයක් සමග ස්වභාව ධර්මයක් එක්ක එකතු කරමින් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. අපිට මොනවද ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්? ස්වභාව ධර්මයේදී අපිට අවශ්‍යමනේ. එතකොට මේ ස්වභාව ධර්මයේ ලස්සන දකින්න. ඒකත් එක්තරා එකක් නේ. ඒ ළමගේ සිත සන්තෝෂ වෙනවා. ඊයා ස්වභාව ධර්මයට ආදරේ කරනවා. ඒක ඊටම වැදගත්. ස්වභාව ධර්මයට අපි දරුවව යොමු කරවන්න ඕන. ඒ කියන ලස්සන තැනකට යන්න පාටියකට මුදු වෙලකට දියලක් බලන්න යන්න මොන හරි ෆීල්ඩ් ට්‍රිප් එකක් යන්න මේ හැමදේම ස්වභාව ධර්මනේ අධ්‍යාපනික පැත්තෙන් කුඹුරකට යන්න මේ හැම දෙයකින්ම ළමෙක් අත්දැකීම ලබනවා. ඒක ස්වභාව ධර්මයත් එක්ක ළමයා ඒකාබද්ධ වෙනවා. ඒක ඊටම වැදගත්. ස්වභාව ධර්මයට ලැබි නැති නිසා තමයි අද ගොඩක් ළමයිට මේ මානසික ප්‍රශ්න තියෙනවා. දරුවෙක් ගෙදරදී අපි කියමු ආමල වක්ති වැඩ කරනවා මල්ලි දෙවනවා බලනවා. එතකොට ඒ වගේ දේවල් සම්බන්ධ කර ගැනීමත් දරුවෙක්ට බලපානවාද? කියන්නේ දරුවෙක්ගේ නිර්මාණශීලීත්වයට ඒකත් බලපානවා. වතුර දාන්න පාත්‍රයෙන් දරුවෙක්ට වතුර පැලයකට වතුර දාන්න ඒ වගේ දේවල් ඒක දැන් ගෙදරත් අම්මලා දැන් අපේ සමහර බබාලා ටීචර්ට මතකද තිබුණ ටීචර් අපි තාත්තත් එක්ක පණ්ඩක් හිටෙව්වා. අපි වතුර දානවා. හරි හොඳයි. ඉතින් ඒ වගේ ඒ ළමයා ඉගෙන ගන්නවා. එකක් එයා ඒකෙන් සයන්ස් දන්නේම නැතුව යනවා. ඒකට අවශ්‍යයි. ආලෝකය වතුර දාන්න ඕන. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. එයා ඒකෙන් මුතුක වැඩක් කරනවා උදව්වක් කරනවා. එතකොට වැඩට එයා පුහුණුවක් ලබනවා. ඒකට වතුර දාන විදිය. ඉතින් ඒ වගේ දේවල් ඒක ඊටම වැදගත්. නිවසේදී දිනදා වැඩවලට දරුවන්ව සම්බන්ධ කර ගැනීම ඒකත් බලපානවා නේද මේ ප්‍රායෝගික පුහුණුවට වගේ නිර්මාණශීලීත්වයට. සමහර විට සමහර බබාලා ඉන්නවා ඒගොල්ලන්ට ඇති වෙනවා මේ වැඩ කරන ගමන් පොඩි ගැටලු ඇති වෙනවා. මේක කොහොමද මෙහෙම වෙන්නේ? ඇයි මේකට වෙන ක්‍රමයක් නැද්ද? සමහර විට හැමදාම අම්මලා පාවිච්චි කරන අපි මොන හරි වැඩක් කරනකොට පාවිච්චි කරන එකම ක්‍රමය දරුවෝ සමහර විට ඒක දැකලා මේක මේ විදිහට නෙවෙයි මේ විදිහට කරන්න පුළුවන් කියලා එයාලා අලුත් ක්‍රම හොයා ගන්නවා. ඒකට ඒක නිර්මාණශීලීත්වය නේද? දරුවන්ට වැඩ නොදී හදනවනේ. ඒක මම දැකලා තිබුණා. අපි ඉස්සර ගොඩක් වැඩකාරයෝ තමයි කියන්නේ සර්වන්ස්ලා තමයි දරුවන්ව වෙන කිසි දෙයක් කරන්නේ. මේගොල්ලෝ නිකන් බොහොනි නිකන් නිකම්ම ඔපියරුප. මේ ළමයට මොනවත් කරගන්න බෑ තැනකට ගිහිල්ලා. එතකොට හරි අසරණ. තමන්ගේ සබත්තුවේ ලේස් එකක් ගැට ගහ ගන්න බැරි දරුවෝ ඉන්නවා. ඉතින් ඒක ඊටාම කරන නරක වෙන. එතකොට මේ අර ළමයාව එකතු කරගන්න එක ඊටාම වැදගත්. එයා දන්නවා. එතකොට එයා නිර්මාණශීලී වෙනවා දැන්. අපි කියනවා මේ වැඩේ මෙහෙම කරන්න කියලා. දැන් අපේ ටීචර් ඔයා දන්නවනේ අපි එක දවසක් අපි ඉන්නත් තුනා කොල්හජ් එකක් කරන්න කිව්වා මොකද කරන්නේ? ඒගොල්ලන්ට හරිනේ කවුරු දේවල් ඒ කොල්හජ් එක ලේසියෙන් කරන්න ඔයා. අපි හැමදාම කරන සම්ප්‍රදායික ක්‍රමයෙන් බැලුව එයාලට හිතෙනවා මේක මේකට වඩා ලේසි නෑ මේ විතර වටයක් කියන්නේ. ඒගොල්ලෝ ලේසියෙන් එක කරනවා. ඉතින් ඒකින්ද ඒ දරුවට ඒ වැඩේ කරන්න දීපුවම නිදහසේ එයා ඒ දේ කරනවා. ඉතින් ඒකින්ද දරුවන්ව වැඩට උරු කරව ගන්න. එතකොට ඒගොල්ලන්ගේ අත්පය උරු වෙනවා. ඒගොල්ලෝ නිර්මාණශීලව තව දෙයක්. තව මට මේ දෙයින් කරන්න පුළුවන් කියලා
හිතා ගන්නවා. සමහර බබා දෙනවා බිල්ඩින් බ්ලොක් සාදනකොට උනත් ඒගොල්ලෝ විවිධ අපි හිතන්නේ නිර්මාණ ඒගොල්ලෝ හදනවා. එතකොට සමහර බබාලට අම්මලා කෑ ගහනවා සෙල්ලම් වල කොච්චර ගෙනත් දුන්නත් වැඩක් නැහැ මේ ළමයාගේ වැඩේම කඩන එක. හැබැයි එතන සමහර දරුවෝ ඉන්නවා මම දැකලා තියෙනවා මට ඇත්තටම තිබිලා තියෙනවා උපාධිනයකට සෙල්ලම් කාර් එකක් කරන් දෙනවා. ඒ ළමයිට පහුවෙන්ද කරලා තියෙන කාර් එක කඩන එක. අර කඩලා තියෙන්නේ එයා ඒකට අකමැති හින්දා නෙමෙයි. එයා ඒක කඩලා බලලා තියෙන්නේ ඒක ආයෙ හදන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ දරුවෙක්ට කෑ ගහන එක සුදුසු නෑ. ඒක නිර්මාණ එයා ඒක කඩලා ඒක හදන්න යනවා කියන හිතාම වැදගත්. ඒක ෆික්ස් කරලා අපි දරුවෙකුගේ හරි සමහර වෙලාවට සමහර ටොයිස් බැරි වෙලා කැඩෙනවනේ හිතලා නෙමෙයි. ඒවා කැඩෙනවා. ඉතින් කැඩුනහම ඒගොල්ලෝ try කරනවා. ඕක හදාගන්න බැරි වුණාම අපි ළඟටත් කියනවා. ටීචර් මේක කැඩුනා. ඊට පස්සේ මේ ඉතින් අපි එතකොට දැන් ඒගොල්ලෝ සමහර අය ඒගොල්ලෝම හදාගන්නවා. ඉතින් ඒ ටොයිස් එක සෙල්ලම් කිරීමේදී ඒක ඒ කඩලා හදන නිර්මාණශීලීත්වය ඒක. සමහර ළමයි ඉන්නවා හැමදේම නිකන් ආවේගශීලී වෙන කොලේ ගහලා කඩන එක නෙමෙයි නේද? මේක වෙනසක්. අන්න ඒවත් අඳුන ගන්න. ළමයිගේ ක්‍රියාකාරීත්වවලින් වෙනසක් තියෙනවා නම් මෙයා නිර්මාණශීලීත්වය දකින්න මේක එකතු කරන්නද කැඩුවේ නැත්නම් තරහට මේක ඇග්‍රෙසිව් අන්න ළමයිගේ ගුණාංග මානසික තත්ත්වය තේරුම් ගන්න පුළුවන් එක්තරා සම්දිස්ථානයක් දෙමව්පියෝ සහ ටීචර්ස්ලාට ඒක හැම වෙලේම එයා කරනවා නම් එයාට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක දෙමව්පියෝ විමසිල්ලෙන් බලන්න ඕන දෙයක්. අර හැම එකටම කෑ ගහලා ඉතකොට දරුවන්ට එතන සමහර විට ඒ දරුවා අනාගතේ ලොකු දෙයක් කරගන්න තිබ්බ තැනක් වෙන්නේ එතනින් නවතින්නේ නේද? ඔව් එතනින් නවතින්නේ. එතකොට නිර්මාණශීලී දරුවෙකු බිහි කිරීමේ සමාජයට වෙන බලපෑම මොන වගේ වැදගත්කමද නිර්මාණශීලී දරුවෙක්ට අත්දෙන්නේ සමාජයේ? එයාට හැම වෙලෙම ඉස්සරහට කියන්නේ. එයා ඒ පොඩි දේ නිර්මාණය කරලා අලුත් දේවල් නිර්මාණය කරනවා. අලුත් දේවල් හොයා ගන්නවලු. එහෙම තමයි වැරදිලා තමයි ලොකු අපේ නිර්මාණශීලී අය මේ ලෝකේ එකපාරම දේවල් කරලා නෙමෙයි බිහි වෙලා තියෙන්නේ. ට්‍රේනින් හදපු එක්කනත් වැරදිලා තමයි. ඒක කීප් වැරදිලා තමයි දෙන්නේ. ඒකින්ද වැරදි නිර්මාණශීලී විදිහට දරුවව ගොඩනගන්න දෙමව්පියෝ උනන්දු වෙන්න ඕන. ඒ වගේම ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕන. හොඳයි අද අපි කතා කරේ දරුවන්ට ඇති වෙලා තියෙන ගැටලු මොනවද? අපි කොහොමද ඒවා නිරාකරණය කරගන්නේ? දෙමාපියන් වශයෙන් දරුවන් එක්ක කටයුතු කරලා කොහොමද මේ දේවල් කරන්න ඕනි කියලා. අද අපිත් එක්ක ඒ සමග සාකච්ඡාවට එකතු වෙලා හිටියේ පෙරපස සහ ළමා මනෝවිද්‍යාව සම්බන්ධ MI ඩිප්ලෝමාධාරණී සහ එක්සස් රාජධානියේ වික්ටෝරියා කොලෙජ් මියුසික්කි ඩිප්ලෝමාධාරණී MFA මෙන්ඩිස් ගුරු මහත්මිය මගේ